ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මහණ වුණේ වලිසිංහ හරිච්චන්දතුමාගේ දේශනාවක් අහලා. එතුමා නිතරම ඇසුරු කරපු කෙනෙක් තමයි අනගාരിക ධර්මපාලතුමා. හැමදාම ඉරිදටයි හවසටයි එනවලු ආනන්ද විද්‍යාලයට ඇවිල්ලා ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හම්බ වෙනවලු. මොකද ධර්මපාලතුමා ප්‍රිය කරපුම මෑත කාලේ බැනුම් අහපු නැති හාමුදුරු කෙනෙක් නෑ දා ධර්මපාලතුමාගේ. මම ඒ ටීවී වැඩසටහන පටන් ගන්නකොටම ශ්‍රද්ධා නාලිකාවේ කිව්වා ධර්මපාලතුමාට ඉතින් අද හුඟක් හාමුදුරුවෝ හොඳ කියන්නේ එතුමා නැති නිසා. හිටියනම් මොනවා කියයිද දන්නේ නැහැ. පඩික්කම පිරේ ඥානය නොපිරේ කොච්චරවත් අපේ උන්වහන්සේලා බුලත් කෑල්ලක් කරන් දිවි මේ දතේ උඩච්චි කරන් තුන් අනුකරණයෙන් පඩික්කම පුරවයි. පඩික්කම පිරේ ඥානය නොපිරේ දවස් 7-8 පරණ පඩික්කම් දිව්‍ය සුගන්ධයක් මෙන් ආග්‍රහණය කරමින් ඇඳන් පල්ලේ තබාගෙන සිටි. අපවිත්‍රකමින් ඊටමත් අග්‍රප්‍රාප්තයි කියලා බැනලා තියෙනවා. දැන් ඕව අද කිව්වනම් මොනවා කියයි දාන් සංඝයා වහන්සේලා විවේචනය කරනවා මේකගේ කට වැඩි කියාවේ. ඉතින් මේ නැති නිසා ඉතින් දම්පල් නාමයේ සමරුම් කී ඉතින් අපි කරනවා. ඉතින් ඇත්තටම සමහරක් වෙලාවට මල් මාලේ දාන්නට ආවනම් දාන්නට යන මිනිහට සමහරක් වෙලාවට ගහයි බල්ලාලිය ඵලයන් යන ගොන් තඩිය කියලා. අපෝ මෙයාගේ කතා කරනවත් දන්නේ නැහැ නේ මනස් දන්නේ නැද්දා කියලා කියයි සමහරක් වෙලාවට අපේ අය. ඉතින් ඒ නිසා හොඳ විප්‍රකාර තියෙන්න ඇති. මම අහලා තියෙන කතාවක් තියෙනවා ඒකත් කියන්නම්. මේ දවසක් ධර්මපාලතුමාගේ අහපු කතාවක්. වාහනේ ලවන කෙනා කිව්වලු මේ නාකියා ගියොත් ගිය තැන රණ්ඩු දා ගන්නවා බණින එකමයි හැමෝටම වැඩේ කටවහගෙන ඉන්න බෑ කිව්වලු. ධර්මපාලතුමා හැරමිටි අරන් කිව්වලු ගොන් තඩිය වල්ලාලියා තෝ ස්වාමියට කතා කරන්නේ ඔහමද පරයා කියලා එළෙව්වලු ගහන්න මහනුවරදි වෙච්ච දෙයක් මේක. ඉතින් ඒ නිසා තවත් දවසකදී ධර්මපාලතුමා දේශනාවක් කරගෙන යනවලු. අනේ සභාවේ හිටපු උන් දන්නේ නැතුළු මෙතුමගේ හැටි. කො බලාපල්ල මේ සභාවේ ඉන්නව නම් බොම්බයි මට හදන්න දන්න එකෙක්වත් ඉන්නවද කියලා. අනේ මෝඩ මිනිස්සෙක් අත උස්සලා ගොන් කමට. මන් දන්නවා කිව්වලු. ආන්තවත් ගොන්තඩියෙක්. තෝ මොටයි හදාපන් මොටයි හදලා තෝම ගිලපන්. ගොන් අලියා. ඒක විකුණලි ඉවරලා කීයක් හරි හම්බ කරගන්න ක්‍රම වේදේ තෝ දන්නේ නැහැ. මීහරක කියලා බැන්නලු. ඉතින් මේ කොහොමද හිටින්ට ඇද්දේදා. ඉතින් ඒ නිසා ධර්මපාලතුමාගේ දේශන අහන්න කොච්චර ඇහුවත් වැඩක් නැහැ. ජීවිතයට සම්බන්ධ කරගන්නට